ආදරණීය පෙබරවාරි මාසය. අපිට හැම මාසයක්ම විශේෂ වෙන්න ඕනේ. ඒ වගේම හැම මාසයක්ම ආදරණීය කරගන්න වැඩේ තියෙන්නේ, ඒ මැජික් එක තියෙන්නේ අපි ළඟමයි. ඒක අපිම හොයාගෙන අපිම කරගන්න ඕනේ දෙයක්. ඒක කවුරුත් අපිට කරලා දෙන්නෙත් නෑ. අපිට ආස විදියට කාටවත් එක කරන්නත් බෑ. ඉතින් මේ ලස්සන ආදරණීය පෙබරවාරි මාසයේ මගේ ජීවිතේ මම එකතු කරගත්තු ලස්සන මතකයන් ගොඩක් තමයි මේ විදිහට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. පොල්ගස්සෝවිට සම්බෝධි යෝගාශ්‍රමයේ වැඩ ඉන්න මහා සංඝරත්නය වෙනුවෙන් තමයි මේ මහා දානමය පින්කම කරලා මේ ලස්සන පෙබරවාරි මාසයේ පුණ්‍යවන්ත මාසයක් බවට පත් කරගත්තේ. ඉතින් මේ 16 වෙනි වරට තමයි මේ මහා පින්කම අපි කළේ. කල්වාකල පදිංචි සඳමාලි මහත්මියගේ ප්‍රධානත්වයෙන් තමන්ගේ මව්පියන් සහෝදර සහෝදරියන් නෑදෑයින් මිත්‍රාදීන් ඒක රාශී කරගෙන බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ පින්කම් වල යෙදලා පින්කම් සිද්ධ කරනවා. ඒ විතරක් නෙවෙයි මේ සඳමාලි මහත්මිය එහෙම මේ සම්බෝධි යෝගාශ්‍රමයේ අපේ ගුරුදේව මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා ලැබමින් සීල භාවනා ප්‍රතිපත්ති ධර්මයන් පුරමින් අධීරවලට සම්බන්ධ වෙලා භාවනා කරමින් වටිනා කුසල රාශියක් සිදු කරගන්න යෙදුණා. ඒ වගේම තමන්ගේ සිතේ ඇතිවෙච්ච සතුට ප්‍රීතිකමෝදේ හේතු කොටගෙන මේ දාන පූජාව වාර්ෂිකව සිදු කරන්නට ඕනේ කියන කල්පනාවෙන් තමන්ගේ මව්පියන් ඇතුළු පිරිස සම්බන්ධ කරගෙන වාර්ෂිකව මේ දාන පූජාව නොකඩවා පවත්වාගෙන යනවා. මේ උදාරතර පින්කම් මාලාව පිළිබඳව නිතර සිහිපත් කරමින් තමයි මේ පින්තුන් වාසය කරන්නේ. මේ මම මගේ විනෝදාංශය වෙනුවෙන් වෙන් කරගත්තු දවස. මම සාමාන්‍යයෙන් පොත් කියවන්න හරි ආසයි. මාසෙට පොත් 2ක් 3ක් මම අනිවාර්යයෙන්ම කියවන්න උත්සාහ කරනවා. ඉතින් ලයිබ්‍රරි එකත් මම අනිවාර්යයෙන්ම පරිශීලනය කරනවා. ගිය මාසේ ලයිබ්‍රරි එකට ආවා වුණාට පොත් දුන්නේ නැහැ. මොකද ලයිබ්‍රරි එකේ සංගණනයක් තිබුණා. මේක නිසා ලයිබ්‍රරි එකෙන් පොත් ගත්තේ නැහැ ගිය මාසේ. ඉතින් මේ මාසේ පටන් ගන්නකොට පළවෙනි සතියේම මම ඒ වෙනුවෙන් දවසක් වෙන් කරගත්තා. මම කියවලා ඉවර කළා පොලියානා එක කොටස. මම මේ හොයන්නේ ඒකේ දෙවෙනි කොටසයි තුන්වෙනි කොටසයි. ඒ කියන්නේ සතුට බෙදෙන පොලියානා, ඒ වගේම පොලියානා සහ ජිමි කියන පොත් දෙක තමයි මම මේ හොයන්නේ. ඔයාලත් මේ පොත් දෙක කියවලා තියෙනවද? ඔයාලගේ අදහස් කොහොමද කියලා අහලින් කමෙන්ට් කරන්න. මම සාමාන්‍යයෙන් කියවන්න ආස නම් පරිවර්තන කෘති. ගොඩක් වෙලාවට හොයාගන්නේ පරිවර්තන කෘති. ඉතින් ඒ පරිවර්තන කෘතිවල තියෙන ලස්සන චරිත සිදුවීම් අදටත් සමහර ඒ පොත්වල තියෙන සිදුවීම් අමතක කරන්න බෑ. පරිවර්තන කෘති කියවන කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ අත්දැකීම ඇති. ඉතින් ඔයා කියවලා තියෙන ලස්සනම පරිවර්තන කෘතිය පොත මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. මමත් මේ පොත කියවලා තියෙනවද එහෙම නැත්නම් මටත් මේ පොත කියවන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් මට හම්බුණා මෙන්න මේ පොත සාරාගේ සිහින ලෝකය. මම මේක කියවලා තියෙනවා හරිම ලස්සනයි. ඔයාලටත් පුළුවන් නම් මේ පොත හොයාගෙන කියවන්න. මේ දවස්වල හැමෝම කතා බහ කරන චිත්‍රපටයක් මේ ධර්ම යුද්ධය 2 චිත්‍රපටිය. ඔයගොල්ලෝ බලන්න ගියා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න ඔයාලගේ අදහස් කොහොමද කියලා. ඉතින් මගේ මහත්තයාගේ අම්මයි, මගේ මහත්තයාගේ මන්දි මමයි අපි තුන්දෙනා ගියා ධර්ම යුද්ධය 2 ෆිල්ම් එක බලන්න. මගේ නම් අදහස හරිම ලස්සන ෆිල්ම් එකක්. මට චිත්‍රපටයේ පුරාවටම ජැක්සන් ඇන්තනි මහත්මයාව මතක් වුණා. හැබැයි ඒ අඩුව විමල් ජයකොඩි දැනෙන්න දුන්නේ නැහැ. හරිම ලස්සන ෆිල්ම් එකක්. ඔයගොල්ලෝ බලුවා නම් ඔයාලගේ අදහස් කොහොමද? ඇක්ටිං කොහොමද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මේ ලස්සන පෙබරවාරි මාසේ පටන් ගත්තා වගේම අවසන් කරන්නේ පන්සලකින්. ඒ වගේම ලස්සන පෙරහැරකින්. මේ ඓතිහාසික ඔල්ලබොඩුව රජමහා විහාරයේ වාර්ෂිකව පවත්වන නවම් මහා පෙරහැර.
අපි බලන්න ගියේ දේවදූත පෙරහැර. හරිම ලස්සනයි. අලියැත්තු, ගිනි බෝල, කස මේ හැම දෙයක්ම තිබුණා මේ පෙරහැරේ. ඊටත් වඩා විශේෂ දෙයක් මේ පෙරහැරේ තිබුණා. ඒ පෙරහැර මට විශේෂ වෙන්න හේතුවක් තිබුණා. ඒ මොකක්ද කියලා චුට්ටක් ඉස්සරහට ගියාම පෙරහැරේ ඔයාලට මම කියන්නම්. මෙන්න මේ නැටුම දකිනකොට නම් මට මගේ අතීතය මතක් වුණා. ඒ වගේ මට මං ගැන සතුටු හිතුණා, මං ගැන ආඩම්බර හිතුණා. මොකද මමත් උඩරට නර්තනය හදාරපු නැටුම් ශිල්පිනියක් නිසා හරිම ආඩම්බරයි මේක දැක්කහම. ඒ වගේම ගැට බෙර සද්දේ ඇහෙනකොට ඒ බෙර හඬත් එක්ක ඇඟ ඇතුලේ ඉන්න නැට්ටුකාරී නිකම්ම එළියට එනවා. ඉතින් කොහොම හරි හරිම සතුටුයි. ඒ වගේම මමත් මේ සම්ප්‍රදායට ඉගෙනගෙන තියෙන කෙනෙක් විදිහට ඇත්තටම ලොකු සතුටක් ආඩම්බරයක් මටත් ඒ වෙලාවේ දැනුණා. මම විශේෂයි කිව්ව හේතුව මෙන්න මේක. මගේ අක්කගේ පුතා, ඒ කියන්නේ මම පුංචි කෙනෙක්නේ. මගේ අක්කගේ පුතා මේ පෙරහැරේ බෙර ගහන්න හිටියා. එයාගේ පළවෙනි පාර. ඉතින් හරිම සන්තෝසයි. එයාලා ටික ලොකු වෙනවා දකින්නකොට හරි සන්තෝසයි වගේම ටිකක් දුකයි. ඉතින් මගේ ලොකු පුතා, අක්කගේ ලොකු පුතා මේ පෙරහැරේ බෙර ගහන්න හිටපු හින්දා මට මේ පෙරහැර හරිම විශේෂ පෙරහැරක් වුණා. ඉතින් මෙයා ගැන මට ගොඩාක් සතුටුයි, ගොඩාක් ආඩම්බරයි. මේ දේවදූත පෙරහැර අවසන් වුණේ මෙන්න මේ විදිහට. ඉතින් ඇත්තටම මට සතුටුයි මේ ලස්සන පෙබරවාරි මාසේ මතකයන් ගොඩාක් මට එකතු වුණ එකට. ඒ වගේම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ මතකයන් හැම දෙයක්ම මට එකතු වුණාට. මේ මාසෙට මේ හැම දෙයකටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඕගොල්ලෝ හැම දෙයකින්ම සතුටු වෙන්න කාරණාවක් හොයාගන්නත් අමතක කරන්න එපා. ඉක්මනින් හම්බෙමු.